ආයුබෝවන් සුබ දවසක් වේවා සියලුම දෙනාට විශේෂයෙන්ම මේ කාලය තුල මේ මීන ලග්න හිමියන් බොහොමයක් අපිට කතා කළා. ඔවුන් මුහුණ දෙන මේ ශනසුරුගේ ඒරාෂ්ටක තත්ත්වයක් එක්ක ඒ සඳහා සිද්ධ කළ යුතු ප්‍රතිකර්ම පිළිවෙත් මොනවද කියලා දැන කියා ගන්නට. ඉතින් විශේෂයෙන්ම කියන්නට ඕනේ යම්කිසි ග්‍රහ අපලයක් සඳහා ප්‍රතිකර්ම කරනවා නම් අනිවාර්යෙන්ම ඒ පුද්ගලයාගේ පුද්ගලික කේන්දර සටහන හර විදිහට මේ පරීක්ෂා කරලා ඉන්න අනතුරුව තමයි මේ පිළිවෙත් මොනවද කියලා හරි විදිහට නිරීක්ෂණය කරගන්නට වෙන්නේ. නමුත් පොදුවේ මේ සෙනසුරුගේ ග්‍රහ අපල සඳහා මොනවද කරන්නට පුළුවන් සාර්ථක ප්‍රතිකර්ම කියන එක පිළිබඳව පොඩි දැනුවත් කිරීමක් කරන්නටයි සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම මේ බොහෝ දෙනෙක් බයටපත් වෙන සහ බියටපත් වෙන මේ සෙනසුරු කියන ග්‍රහය මහදසා කාලය එහෙමත් නැත්නම් සෙනසුරුගේ අතුරු දසා කාලවලදී විශේෂයෙන්ම මේ ශනි ග්‍රහයාගේ ඒරාෂ්ටක තත්ත්වයන් වලදී බොහෝ පිරිසක් බයටපත් වෙනවා මේ ශනිගෙන් වෙන අපල උපද්‍රවයන් සම්බන්ධව. ඇත්තටම එය ඔබ බිය වෙන්නට තරම් අවශ්‍ය තත්ත්වයක් නෙවෙයි. ඒට අවශ්‍ය වත්පිළිවෙත් සිද්ධ කළාට පස්සේ නිවැරදි විදිහට ඒ අපල උපද්‍රව වලින් ගැලවෙන්නට හැකියාවක් තියෙනවා. විශේෂයෙන් සෙනසුරු මහදසා කාලය වසර 19ක් පමණ කාලයක් වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම සෙනසුරු ඒරාෂ්ටක තත්ත්වයන් අවුරුදු 2කමාර බැගින් තමයි ඒරාෂ්ටකයක් ක්‍රියාත්මක වෙන්නේ. සෙනසුරු මේ රාශියක් තුල ගමන් කරන කාලය ඊටාම සෙමින්ම ගමන් කරන ග්‍රහයක් තමයි මේ ග්‍රහ මණ්ඩලයේ සෙනසුරු කියන්නේ. ඉතින් වසර 2කමාරක කාලයක් ගත වෙනවා. ඉන්නේ වසර 2කමාර තමයි මේ ගමන් කරන ස්ථාන අනුව ඒරාෂ්ටක අපල නිර්මාණය වෙන්නේ. ලග්න ඒරාෂ්ටක, ඒ වගේම අෂ්ටම ඒරාෂ්ටක, ජන්ම ඒරාෂ්ටක මේ ආකාරයෙන් ඒරාෂ්ටක වර්ගයන් තිබෙනවා. ඉතින් ඒවා පිළිබඳව වෙනත් වැඩසටහනකදී දැනුවත් කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ ඒරාෂ්ටක වල සුභඵල, මිශ්‍රඵල සහ අසුභඵල කියලා කොටස් තුනක් වෙන් කරන්න පුළුවන්. ඉතින් කෙසේ වෙතත් පොදුවේ මේ සෙනසුරුගෙන් සිද්ධ වෙන්නා වූ අපල සඳහා ප්‍රතිකර්ම ගැන කතා කරනකොට සෙනසුරු අපල වලට පුරපක්ෂයේ දින 9ක් බෝධි පූජා පැවැත්වීම ඉතාම යහපත් වෙනවා. ශනි අපලයකට ඔබ මුහුණ දෙමින් ඉන්නවා නම් ඒ වගේම විශේෂයෙන්ම මේ කාලය තුල මේ භූත විද්‍යාවෙත් මේ පිළිබඳව සඳහන් වෙනවා මේ ශනිගේ අපල සම්බන්ධව අවර කියන යක්ෂය සහ අවරගිරි කියන යක්ෂණිය අපල කරන බව තමයි එහි සඳහන් වෙන්නේ. එතකොට ආණ්ඩි තෙලුඟු බහිරවයාට ඒ පුද පූජා කර්ම වෙනම තිබෙනවා. ඒවා නමුත් අද මේ සමාජය තුළ තරම්ම කතා බහට ගැනෙන්නේ නැහැ. ඒ වගේම තමයි විෂ්ණු දෙවියන් උදෙසා බාරහාර පැවැත්වීම ඉතාම යහපත් වෙනවා සෙනසුරුගේ අපල සඳහා. ඒ වගේම නුග වෘක්ෂයකට සාත්තු කරන්නට නුග වෘක්ෂයක් ඒ කියන්නේ නුග වෘක්ෂයකට සාත්තු කිරීම, වතුර දැමීම මේ වගේ දේවල් කරලා මේ සෙනසුරුගේ ග්‍රහපල දුරු කර ගන්නට ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම විෂ්ණු දෙවියන් උදෙසා බාරහාර පැවැත්වීමේදී සෙත් කවියක් ගායනා කරලා ආශිර්වාද ඉල්ලා හිටින්නට පුළුවන්. ඒ වගේම නිල් මල් පූජා කරන්නට පුළුවන්. කිරි ශාක පත්‍රයක් මත තියලා මේ එළඟි තෙල් පහන් 9ක් ගල්වලා සෙනසුරු දෙවියන්ගෙන් පිහිට ආරක්ෂාව ඉල්ලන ක්‍රමවේදයක් තිබෙනවා. ඒ අතම් පාලක් තුළ තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම විශේෂයෙන්ම මේ සෙනසුරු අපල කාලවලදී වඩාත්ම හැකිතරම් ධර්මානුකූල හැසිරීම තමයි කළ යුතු වෙන්නේ. අසරණ වයෝවෘද්ධ මහලු අයට උදව් උපකාර කරන්නට ඔබට හැකියාවක් තියෙනවා නම් ඒ වඩාත් යහපත් වෙනවා. ඒ වගේම සෙනසුරාදා දිනවල නිර්මාංශ වෙන්නට පුළුවන් නම් ඒ වගේම වඩා හොඳයි. ඒ වගේම සෙනසුරාදා දිනවල යාචකයින්ට මේ රතු කකුළු බත් සහ එළවලු සහිත ව්‍යංජන සහිත දානයක් පිරිනැමීම. ඒ වගේම මේ සුනකයින් කපුටන් උදෙසා එළඟි තෙල් මිශ්‍ර කිරිවත් ලබා දීම. විශේෂයෙන්ම මේ ශනි ග්‍රහතුමාගේ වාහනය හැටියට හඳුන්වන්නේ මේ කපුටා කියන සත්‍යය. ඉතින් කපුටා වගේ මෙහෙකරු විදියට හඳුන්වන සුනකයා මේ දෙපාර්ශ්වය සතුටු කිරීම තමයි ඒ මගින් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අර බලු කපුටු දාන කියලා සම්ප්‍රදාය හැදින්වෙන්නේ මෙන්න මේ කාරණාව. කෙසේ වෙතත් ඔය සුනකයින්ට සාත්තු සප්පායම් කිරීමත් ශනිගේ ග්‍රහපලවල
අඩුවීමක් දකින්නට ලැබෙන කාරණයක් කියලා කියනවා. ඒ වගේම විශේෂයෙන්ම ඖෂධීය ජලය ස්නානය කරන්නට පුළුවන්. කළුතල, අංජන කැට, ඒ වගේම සතකුප්ප, වීකොරි, ඒ වගේම කලාඳුරු වල මේවා සමව අරගෙන බැවිල, සුවඳ කොට්ටන්, දේවදාර මේ සියල්ල සමව අරගෙන තම්බලා ඒ වතුර ස්නානය කිරීම ඊටම යහපත් වෙනවා. ඒ වගේම ශනි ඒ රාෂ්ටකයන්ට ශනි මහදසාවට වඩාත් හොඳින් පිහිට ආරක්ෂාව ලබා දෙන යන්ත්‍රයක් පැළඳීම ඊටම යහපත් වෙනවා. නීල මණ්ඩලය, ශනි මෘතුංජය වගේ යන්ත්‍රයක් නිවැරදි වාර ගණන ජීවම් කරලා විනයානුකූලව පැළඳ ගන්නට පුළුවන් නම් ශනිගේ ග්‍රහඵල බොහොමයක් තුනී කර ගන්නට පුළුවන්. ඉතින් මම කරන ලද නිරීක්ෂණයන් වලට අනුව මේ ශනිගේ අපල බොහොමයක් යහපත් අතට හරවා ගන්නට පුළුවන් මෙන්න මේ ශනි මෘතුංජය කියන යන්ත්‍රය පැළඳවීම තුලින්. ඉතින් ශනි මෘතුංජය යන්ත්‍රය කියන එක ඊ타ත්ම නිවැරදිව කරන්නට ඕනේ සහ නිවැරදිව ලියා ගන්නට ඕනේ. නිවැරදි වාර ගණන ජීවම් වෙන්නට ඕනේ. ඊටාම සාර්ථක ප්‍රතිකර්මයක් බවට පත් වෙනවා මේ ශනි මෘතුංජය යන්ත්‍රය පැළඳීම. ඊට අමතරව විශේෂයෙන්ම මේ ඒක කරන්නට ඕන මැණික් පැළඳවීම, කාකනිල් මැණික පැළඳීම. මේක කරන්නට නම් මේක ජන්මපත්‍රය පරීක්ෂා කරලා අනෙකුත් ග්‍රහ කිරණ කොයි ආකාරයෙන්ද මේ ජන්මියා වෙතට ලැබෙන්නේ කියන කාරණය හරියට නිරීක්ෂණය කරලා ඕනේ මේ කාකනිල් පැළඳීමට. මොකද ඒ අපල තත්ත්වෙහි යම් යම් වෙනස් වීම, වැඩිවීම, අඩුවීම වෙන එක සිද්ධ වෙන්නේ ඒ ජන්මියාගේ තත්ත්වය අනුව. ඉතින් අනිත් ග්‍රහයන්ගේ ග්‍රහ කිරණ තත්ත්වයන්, ඒ අංශකයන්, ඒ නැකත් අනුව ඒ සියල්ල නිවැරදිව ගණනය කරලා නිරීක්ෂණය කරලා තමයි මැණික් පැළඳවීම කළ යුතු වෙන්නේ. ඉතින් ඔන්න කිව්වා වූ කරුණු කාරණා ඔබ නිවැරදිව සිද්ධ කළොත් ඊට අමතරව ධර්මානුකූලව නිරන්තරයෙන් හැසිරීලා වසත් පිරිත් ශ්‍රවණය කිරීම, සජ්ජායනා කිරීම වගේම මෛත්‍රී භාවනාව වැඩිම තුලින් මේ ශනිගේ අපල බොහොමයක්ම ඊටාම හොඳින් සමනය කර ගන්නට, සහනය සලස්වා ගන්නට හැකියාවක් තියෙනවා. ඉතින් මේ මීන ලග්න හිමියන්ගේ ඉල්ලීම පරිදි ඊටාත්ම කෙටියෙන් මේ පොදුවේ සෙනසුරුගේ අපලවලට කළ හැකි ප්‍රතිකර්ම පිළිබඳව ඔබ දැනුවත් කළේ. ඉදිරියේදී බලාපොරොත්තු වෙන අනෙකුත් ග්‍රහයන්ගෙන් නැතිවන ග්‍රහඵල තත්ත්වයන් කොහොමද ඇති වෙන්නේ, ඒ අපල සඳහා කරන්නට පුළුවන් සාර්ථක ප්‍රතිකර්ම මොනවද කියන එක ඔබ දැනුවත් කරන්න. ඉතින් ඔබට තවදුරටත් මේ සෙනසුරුගේ ග්‍රහ අපල සහ ඒවා සමනය කර ගැනීම පිළිබඳව යම් තොරතුරක් දැනගන්නට අවශ්‍ය නම් නොමිලේ ඒ සඳහා අවස්ථාව තිබෙනවා. අපේ දුරකථන අංකයට කතා කරලා විස්තර විමසීමක් කරන්න මුදල් අය කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. ඔබේ ග්‍රහඵල ඔබ යම් කිසි ග්‍රහඵල තත්ත්වයක් තියෙනවා කියලා අපිට පැවසුවොත් ඉතින් ඒ සඳහා අවශ්‍ය වෙන ප්‍රතිකර්ම සියල්ල ඔබට අපිට නොමිලේ උපදේශනයක් කරලා දෙන්නට හැකියාවක් තියෙනවා. ඒ බවත් මතක් කරමින් අද දවසේදී ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට විශ්ව ශක්තිය ආශිර්වාදය ලැබේවා. මාලා අනේ අපේ දුවගේ කේන්දරේ බලව ගන්න හොඳ තැනක් කියන්නකෝ. ඇයි රමණි හොඳම තැනනේ. ඉසිවර අසපුවා. 17 වසරක විශ්වාසය සමගින් ඔබේ සියලුම ජ්‍යොතිෂ අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට පහත අංකයෙන් WhatsApp මගින් සම්බන්ධ වන්න.